හායි හැමෝටම අද අපි කතා කරන්නේ DJI සමාගමේ අලුත්ම ඩ්‍රෝන් එක ගැන. ඒ තමයි DJI Neo 2. අදලට වඩා ලොකු අප්ග්‍රේඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 2 එකේ අලුත් විශේෂාංග වගේම කලින් Neo මාදලියත් එක්ක අපි සංසන්දනය කළා මේ වීඩියෝ එක කරගෙන යනවා. පරණ ඩ්‍රෝන් එක අලුත් ඩ්‍රෝන් එක අතර බලන්න වෙනස. සයිස් එක ඉදලා හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඔය එක 135 ග්‍රෑම් අලුත් Neo වගේ 151 ග්‍රෑම් වෙලා තියෙනවා. ට්‍රාන්ස්මිටර් එක්ක 160 ග්‍රෑම් වෙලා තියෙනවා. දැන් පරණ Neo 1 එකත් එක්ක සාපේක්ෂව 360 ආරක්ෂාව මේ ඩ්‍රෝන් එකට ලැබිලා තියෙනවා. ඩ්‍රෝන් එකේ Omni directional obstacle sensors තියෙනවා. active tracking follow me වගේ මාදලි භාවිත කරනකොට ඩ්‍රෝන් එක ප්‍රියම ආරක්ෂිත මාර්ගය සොයා ගන්නවා. ගෙම මේ ඩ්‍රෝන් එකට version sensors ඇවිල්ලා තියෙනවා. sensor එකට පුළුවන් අවට පරිසරයේ 3D map එකක් වගේ නිර්මාණය කරගෙන active tracking වැනි විශේෂාංග වල සහාය දක්වනවා. ඒක නිසා ඔයාට ඕනම සබ්ජෙක්ට් එකක් පසුපස active tracking කරන්න පුළුවන්. Neo 2 එකේ තියෙන තවත් විශේෂාංගයක් තමයි කලින් ඩ්‍රෝන් එකට වඩා මේකේ VPS තියෙන නිසා ප්ලාන් විශේෂාංගය දියුණු වෙලා තියෙනවා. ඒක නිසා ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව අතටම ඩ්‍රෝන් එක එනවා. Neo 2 එකට අලුතෙන්ම හඳුන්වා දීපු දෙයක් තමයි මෙන්න මේ ට්‍රාන්ස්මිටර් එක. OT කියලා ට්‍රාන්ස්මිෂන් ටෙක්නොලොජි එක. latency එකට HD වීඩියෝ එමතු කිසිම බාධාවක් නැතුව ඔයාගේ දුරකථනයට ගෙන්න ගන්න පුළුවන්. අතරයක් වගේ පෙන්වන්නට ඇත්තටම හොඳ තාක්ෂණයක්. අපිට permanently DJI Neo 2 එකට හයි කරගන්න පුළුවන්. එකට වඩා මේ පාර ස්ටෝරේජ් එක වැඩි කරලා තියෙනවා Neo 2 එකේ. 2 එකේ GB 49ක data storage එකක් තියෙනවා. අන්න එකේ උඩ තියෙච්ච fly mode switch එක මේ පාර side එකට ගෙනල්ලා දෙනවා. remote switch කරනකොට ඒක display එකෙත් පෙන්නනවා. Neo 2 එකට මේ පාර fly mode option ගොඩක් ගෙනල්ලා තියෙනවා. උනල් දින Dolby Zoom එකේ master shot එක තමයි මම කැමතිම shot එක. පාර follow me option එකට අදාළව option එකතු කරලා තියෙනවා. එකෙන් අපිට ලස්සන shot එකක් ගන්න වගේම කැමති විදිහට move කරගන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ තියෙන 360 obstacle sensor වලින් එක කිසි ප්‍රශ්නයක් නැතුව අයි කරන්න ඔයාට අවස්ථාවක් දීලා තියෙනවා. කාවරේද ඒක නතර වෙන්නත් මේ මග අරගෙන යන්නත් මේ sensors වල පුළුවන්. DJI Neo 1 එකේ අපිට යාළුවා කියලාම තුණා not fly over water කියලා. DJI Neo 2 එකේ රාත්‍රී කාලයක වුණාද fly කරන්න පුළුවන්. ඒකට සාපේක්ෂව Neo 2 battery upgrade එකක් තියුණාට ඒක ලොකු upgrade එකක් කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. Neo 2 එකේ පියාසර කාලය විනාඩි 20ක් දක්වලා තුණාට සාමාන්‍ය පියාසර කරන්න පුළුවන් විනාඩි 14ක් වගේ පමණයි. Neo 2 එකට අවිලා තියෙන half inch CMOS කැමරා එකක්. Okay 60 fps support කරන. කලින් මාදිල් වලට ආලෝකයට හොඳින් ග්‍රහණය කරනවා. ඒක නිසා රාත්‍රී කාලයේදී play කරන්න පුළුවන්. Neo 1 එක හා Neo 2 එක අතර රේන්ජ් එක සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක සංසන්දනයක් අරන් යන්න සූදානම් වෙන්නේ. අන්න එකේ තියෙච්ච ගැටලු ගොඩක් Neo 2 එකේදී වෙනස් වෙලා තියෙනවා. එකේ 1xs gimbal එකක් තියෙන නිසා ෆොටේජ් හෙල්ලෙනවා. කටයුතු වලට ගන්න බැරි තත්ත්වයක් තිබුණා. තුලම් සහිත ප්‍රදේශවල යවන්න බැරිම තත්ත්වයක් තිබුණා. Neo 1 එක උපරිම දුර යවන්න පුළුවන් උනේ මීටර් 1500ක් විතරයි. දුර සරහන් උනේ මීටර් 1569ක් විතරයි. දත්තවල ඇකියුරේට් එක සුළගේ වේගයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. Neo 1 use කරපු ගොඩක් users වලට තියෙන ප්‍රශ්නයක් තමයි return to home facility එක පාවිච්චි කරනකොට home point update කරපු තැනට drone එක ආවේ නැහැ. ඊට වඩා ගොඩාක් මීටර් 100ක් 200ක් එහාටත් ආපු අවස්ථා තියෙනවා. ප්‍රශ්න Neo 2 එකේදී ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එකට සාපේක්ෂව Neo 2 එකේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. 2 එකේදී අපිට wine level 5 හම්බෙලා තියෙනවා. Neo 1 එකට සාපේක්ෂව Neo 2 එකේ බය නැතුව fly කරන්න පුළුවන්. Neo 2 එකත් අපිට උපරිම දුර යන්න පුළුවන් නේ මීටර් 1566යි. 1 එකට සාපේක්ෂව බැලුවොත් එකම දුර වගේ. වෙනසකට තියෙන්නේ අපිට තත්ත්වය වැඩි කියලා warning එක ආවේ නැහැ. ඒ වගේම වීඩියෝ ෆුටේජ් හරිම පැහැදිලි. ඒ වගේම commercial purpose එකකට උනත් හොඳ වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකදී Neo 1 එකත් එක්ක බලද්දි ඒකේ ගැටලුවක් වෙලා තියෙච්ච GPS වල accurate එක නැති එක දැන් මේකදී විසඳලා තියෙනවා. ගොඩක් වෙලාවට GPS accurate එක හොඳයි යවපු තැනටම එනවා. home point update කරාම මෙතෙන්ටම ඔයාලට RTS පහසුකම ලැබෙනවා. DJI Neo 2 පාවිච්චි කරලා අපිට හොඳ වීඩියෝ ෆුටේජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ සිනමැටික් ෂොට් එකක් වුණත් ගන්න පුළුවන්. මොකද මේකට අවිලා තියෙන 4K 60 feet support කරනවා. ඒ වගේම මේකට අවිලා තියෙන half inch CMOS සරා එකත් එක්ක බලද්දී ඒකට හොඳ ආලෝකය හොඳින් ග්‍රහණය කරගන්නවා.
නිසා වීඩියෝ ගැන කතා කරොත් ඇත්තටම මේක පර්ෆෙක්ට් අවුට්පුට් එකක් අපිට ලබා දෙනවා. वन එක සම්පූර්ණ ග්‍රෑම් බර 134යි. ඒක 2 එකේ ග්‍රෑම් 151 බරකින් යුක්තයි. රිසීවර් එකත් සෙට් කරාම මේක ග්‍රෑම් 160ක් වෙනවා. වගේම Neo 1 එකට සාපේක්ෂව Neo 2 එකේ ස්පෝර්ට් මෝඩ් එකේ මැක්ස් ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා. වගේම හැමෝම අකමැති දෙයක් තමයි Neo 1 එකේ නොයිස් එක. ඒ වගේම Neo 2 එකේ නොයිස් එක ටිකක් අඩු වෙලා තියෙනවා. Neo 2 එකට ඇවිල්ලා තියෙන 45 watt parallel charger එකක්. ඒ වගේම Neo 1 එකෙත් තිබුණේ ඒ වගේම Neo 2 එකේ තියෙන වගේම 45 watt parallel charger එකක්ම තමයි. මේකේ ආපු තව ගැටලුවක් තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ එකයි ඒ වගේම විෂන් සෙන්සර් එකයි මේවට වතුර යන්න පුළුවන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒක ගැනත් පරිස්සම් වෙන්න වෙනවා. DJI Neo 1 එකත් එක්ක DJI Neo 2 එකේ ආපු ඔඩියෝ ක්වොලිටි එකේ වෙනස ඒ වගේම ස්ටේබල් එකේ වෙනස ඔයාට මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. DJI Neo 1 එකේ නැති DJI 2 එකට විතරක් ආපු විශේෂාංගයක් තියෙනවා. තමයි hand gesture control. take up and landing කරන්න පුළුවන් වගේම directional control කරන්නත් පුළුවන්. ඒ වගේම proximity control කරන්නත් පුළුවන්. gesture control කරන්න පුළුවන් මීටර් 2ක් 5ක් අතර දුරකින් පමණයි. එම ආලෝකයේ අඩු තත්ත්වයකදී මේක කරන්න අමාරුයි. Neo 1 වලට සාපේක්ෂව Neo 2 වල වැඩි දියුණු කරපු ප්ලාන් විශේෂාංගයක් තියෙන නිසා ගොඩක් දුර ඉඳලුණත් ඔයාගේ අතට ඩ්‍රෝන් එක එනවා. සියලු කරුණු වල අංශයක් ගත්තොත් ඔයාලට මේක තේරෙනවා වාසි වගේම අවාසිත් මේකේ තියෙනවා. මේකේ තියෙන මේ සෙන්සර්ස් නිසා අනිත් ඩ්‍රෝන් වලට වඩා ඉහළම ආරක්ෂාවක් ලැබෙනවා. සියත් තමයි මේක රියල් ලයිෆ් බැටරි නිතු 14ක් පමණයි. ඔයාලට මේක 4K 60 feet quality එකකින් වගේම 4K 100 feet slow motion තත්ත්වයකනොත් recording කරන්න පුළුවන්. TrueTrack version 4 තියෙන නිසා tracking පාසුකමක් ලබා දෙනවා. බාහිර SD card පදමීමේ හැකියාව නැති නිසා 49GB වලට ඔයාගේ internal storage එක සීමා වෙනවා. Neo 1 එකත් එක්ක බලද්දී මේකේ 2x gimbal එකක් තියෙන නිසා හොඳ stable වීඩියෝ එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම මේක ඇත්තටම හොඳ ඩ්‍රෝන් එකක්. DJI Neo එකත් එක්ක බලද්දී මේකේ බජට් එක සමාන නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එක DJI Neo වලට වඩා හොඳ performance තියෙන නිසා ඔයාලට ඇත්තටම බජට් friendly හොඳ ඩ්‍රෝන් එකක්.